ආයිබෝන් හැමෝටම අද මම කියන්නේ කිකිලියෙකුට බිත්තර රකින්න තියලා 100%ක් නිරෝගීව පැටව ගන්න කොහොමද කියලා. ඒ වගේම කොහොමද අපි හොඳ කිකිලියක් තෝරගන්නේ කියලා. මොකද ඔයාලා දන්නවා මේ කිකිලියෙකුට බිත්තර රකින්න තිබ්බාම අපිට ගොඩාක් වාසි ලැබෙනවා. මොකද ඉන්කියුබේටර් එකේ රකින්න තිබ්බාම අපිට විදුලියට වගේ ගොඩාක් වියදම් වෙනවා. ඒ වගේම අපිට දවස ගානේ මැෂින් එක බලන්න වෙනවා. RH එක ටෙම්පරේචර් එක වගේ අපි දවසින් දවස චෙක් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි කිකිලියෙකුට රකින්න තිබ්බාම මේ ප්‍රශ්න අපිට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් නිරෝගිමත් පැටව පොඩි කාලේ ඉඳලම ඇති කරගන්න. මොකද සාමාන්‍යයෙන් මැෂින් එකකින් රැක්කුවොත් අපිට යාලා දවසේ ඉඳලම කෑම දෙන්න ඕනේ, වතුර දෙන්න ඕනේ. එයාට ඔක්කොම අපි හොයා බලන්න ඕනේ. නමුත් මේ කිකිලියක්ලා රක්කපුවාම පොඩි කාලේ ඉඳලම අපිට පුළුවන් කිකිලිත් එක්ක යවලා එයාලා කිකිලිට අනුව හොරු කරගන්න. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් හොඳයි මේ කිකිලියක්ලාව සුභාවිකව රක්වන එක. ඒ වගේ මේ පැටව අනිකුත් පැටවුන් වලට සාපේක්ෂව ගොඩක් නිරෝගිමත්. ඉතින් ඒ නිසා තමයි මම මේ කිකිලියක් ලවා බිත්තර හරියට රක්වන්නේ කොහොමද කියලා දෙන්න යන්නේ. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ මම මගේ කිකිලිට බිත්තර රකින්න තියලා ගත්ත පැටව ටික. ඉතින් මම මෙයාට බිත්තර 12ක් තිබ්බ රකින්න. ඉතින් මගේ බිත්තර 12ෙන්ම පැටව ලැබුණා. ඉතින් අද මම කියන්න යන්නේ කොහොමද අපි මේ විදිහට සාර්ථකව 100%ක් පැටව ගන්න කියලා. මොකද සමහර අය රකින්න බිත්තර තියෙනවා බිත්තර 10ක් තිබ්බොත් එක්ක 5ක්ම සවුත් වෙනවා. ඒ වගේම එළියට පැටව ආවත් ඒ පැටව දවසින් දෙකකින් මැරලා යනවා. එහෙම නැත්තම් රකින්න තියලා ටික දවසකින් කිකිලි රකින්න එක නවත්තනවා. ඉතින් ওই වගේ ගොඩාක් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා 100%ක්ම කොහොමද අපි කිකිලියක්ලා බිත්තර රක්වා ගන්නේ 100%ක් සාර්ථකව ප්‍රතිඵල ලබා ගන්න කියලා බලා ගන්න. ඉතින් වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳී සිටින්න කියලා ඉල්ලනවා. ඒ වගේම වීඩියෝට ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලගේ ලයික් එකක්, කමෙන්ට් එකක් මට මොටිවේට් එකක් වෙනවා ඊළඟට ඉස්සරහටත් ලස්සන වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඒ නිසා ඔයාලගේ ලයික් එකක්, කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. හරි, අපි ඉස්සෙල්ලාම බලමු රකින්න හොඳ කාලය මොකක්ද කියලා. මොකද අපිට හැම කාලෙදීම අවුරුද්ද පුරාටම රකින්න තියන්න අමාරුයි මේ කිකිලියක්ගෙන් බිත්තර රක්වන්දින්. ඉතින් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ අවුරුද්දේ මොන කාලයටද බිත්තර රකින්න තියන්න හොඳ කියන ප්‍රශ්නය. සාමාන්‍යයෙන් හයියන ගොරවන අකුණු ගහන කාලවලට බිත්තර රකින්න තියන්න එපා. මොකද හේතුව තමයි අකුණු වලට හයියෙන් ගොරවන්දින් කිකිලි බය වෙලා රැකුම් අතහරින්න බලනවා. විශේෂයෙන් අලුත් කිකිලියෝ පරණ කිකිලියන් කලින් රැකපු කිකිලියන් නම් මේ ප්‍රශ්නේ නේ නෑ. ඉතින් කෝකටත් හොඳයි ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස මගහැරලා අනිත් මාසවල රකින්න තියෙන එක. මොකද මේ කාලෙට තමා මේ ගොඩාක් අකුණු ගහන ගොරවන වගේ ගැටලු ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාලේ මග හරින්න මැෂින් එකේ රක්වන නම් ඉතින් ඇත්තට මේ ප්‍රශ්න නෑ. ඉතින් මම මැෂින් එකෙන් 100%ක් සාර්ථකව රක්වලා පැටව ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් බලපු නැති කට්ටිය ඕනේ කට්ටිය බලන්න. ඒ වගේම තමා ගොඩාක් පායන කාලටත් ඒ කියන්නේ පෙබරවාරි මාර්තු වගේ මාසවලත් බිත්තර රකින්න තිබ්බාම අපිට 100% ප්‍රතිඵල ලබා ගන්න වෙන්නේ නැහැ. මොකද මේ කාලේදී ගොඩාක් රස්න නිසා ඉක්මනටම බිත්තරවල ජල වාෂ්ප ඉවත් වෙලා බිත්තර අජීවී තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකේ හේතුවක් වෙනවා බිත්තර වලින් අපිට 100% ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙන්න. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මම කීව විදියට ගොඩාක් සැරට පායන පෙබරවාරි මාර්තු වගේ මාසත් ඒ වගේම ගොඩාක් ගොරවන අකුණු ගහන ඔක්තෝබර් නොවැම්බර් වගේ මාසත් මගහැරලා බිත්තර රකින්න තියන්න. එතකොට අපිට පුළුවන් 100% සාර්ථකව ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් ඒ නිසා ඒක නත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. හරි, ඊළඟට අපි බලමු හොඳ කිකිලියක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම කියන්න යන්නේ බිත්තර රකින්න හොඳ කිකිලියක් තෝරගන්න විදිය ගැන. ඉතින් අපිට බිත්තර රක්වන්න හැම කිකිලියක්ම ගන්න බෑ. මොකද සමහර කිකිලියෝ රැකුම් වැටෙන්නේ නැහැ. සමහර අය රැකුම් වැටුණත් ඒ අය හොඳට රකින්නේ මගදී රැකුම් අතාරිනවා. එතකොට බිත්තර ටිකක් සවුත් වෙනවා. අපිට පැටව ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හොඳ කිකිලියක් තෝරගන්න ඕනේ. සාමාන්‍ය මැෂින් වලින් රක්වලා ලොකු කරගත්ත කිකිලියක් නම් රැකුම් වැටෙනවා ගොඩක් අඩුයි. ඒ අය රැකුම් වැටුණත් හොඳින් රකින්නේ නැහැ. ඉතින් ඒ නිසා කිකිලියන්ගේ බිත්තර වලින්ම රැකලා ආපු කිකිලියක්ම තෝරාගෙන රකින්න ගන්න. මොකද එහෙම වුණොත් ඔයාලට පුළුවන් 100%ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. මොකද සාමාන්‍යයෙන් මැෂින් එකෙන් රක්වලා ගන්න කිකිලි පැටියෙක් එයාලා කොහොමද පැටව බලාගන්නේ කියලාවත් අඩුම තරමේ දන්නේ නැහැ. ඒ වගේම බිත්තර රකින්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාලා කාලයක් යන්නේ රැකුම් අතාරිනවා. ඒ වගේම සත්තුන්ටත් ලෙඩ වෙනවා.
ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම කිකිලියක් රැකපු බිත්තර වලින් වෙන කිකිලියෙක්ම තෝරාගන්න රකින්න ගන්නේ. ඉතින් ඒ වගේම අපි රකින්න ගන්න කිකිලිය හොඳට පිහාටු තියෙන කිකිලියක් වෙන්න ඕනේ. මොකද රකින්න පිහාටු ගොඩාක් උපකාරී වෙනවා. ඒ නිසා පිහාටු අඩු පිහාටු ගියපු සත්තු රැකුම් වැටුනොත් බිත්තර රකින්න ගන්න එපා. ඒ වගේම මධ්‍ය ප්‍රමාණයේ ශරීරයක් තියෙන ඊටාම ක්‍රියාශීලී නිරෝගිමත් කිකිලියක් රකින්න තෝරාගන්න. මොකද ගොඩාක් විශාල කිකිලියක් ගත්තොත් ඒ කිකිලිටම පෑගිලා බිත්තර ටික විනාශ වෙන්න බලනවා. ඒ වගේම ගොඩාක් පොඩි සතෙක් ගත්තොත් ගොඩාක් දුර්වල නිසා කිකිලි කාලයක් යනදින් මැරෙන්න වුණත් ඒක හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් පොඩි කිකිලියන්ට සාමාන්‍යයෙන් බිත්තර ගොඩාක් රකින්නත් බෑ. ඉතින් ඒ නිසා මධ්‍යම ප්‍රමාණයේ කිකිලියක් ගන්න මේ රකින්න කිකිලියක් තෝරන්දී. අනික් කාරණේ තමයි කිකිලියක් ඉස්සල්ලාම බිත්තර දාන්න පටන් අරගෙන ඉස්සල්ලාම රැකුම් වැටුණ ගමන් එයාව තෝරගන්න එපා බිත්තර රකින්න. මොකද එයා තාම අලුත් නිසා හරියට බිත්තර රකින්න නැති වෙන්න පුළුවන්. රකින්න ගත්තත් මගදී අතාරින්න පුළුවන්. ඒ නිසා බිත්තර දාන්න පටන් අරගෙන පළවෙනි පාරින්ම රැකුම් වැටුණ අලුත් කිකිලියන් තෝරගන්න එපා රකින්න. සාමාන්‍යයෙන් එයාගේ මුරයක් දෙකක් මග ඇරලා රකින්න තෝරගන්න. ඉතින් ওই කාරණා ගැන සැලකිලිමත් වෙන්න කිකිලියක් තෝරගන්නේ. දැන් අපි බලමු බිත්තර කීයක් තියන්න ඕනද කියලා. සාමාන්‍යයෙන් මේ බිත්තර තියන්න ඕන ප්‍රමාණය කිකිලිය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා තෝරාගන්නේ පොඩි කිකිලියක් නම් ඔයාලා තියන්න පුළුවන් බිත්තර 6ක් 8ක් වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ඔයාලා හොඳට පිහාටු තියෙන සාමාන්‍ය ලොකු කිකිලියක් තෝරා ගන්නවා නම් එයාට ඔයාලට පුළුවන් බිත්තර 10 12 14 වගේ වැඩි ප්‍රමාණයක් තියන්න. ඉතින් අර Taman තෝරාගන්නේ කිකිලිගේ ප්‍රමාණය අනුව අපි බිත්තර රකින්න තියන බිත්තර ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒක නැත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද සාමාන්‍යයෙන් අපි පොඩි කිකිලියක් තෝරාගෙන බිත්තර ගොඩාක් රකින්න තිබ්බා කියලා අපිට මේ බිත්තර ඔක්කොගෙම පැටව ලබා ගන්න වෙන්නේ නැහැ. මොකද මේ කිකිලිට රකින්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණයට අදාළව අපි බිත්තර තියන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අපි දැන් බලමු බිත්තරවල වයස. ඉතින් මම මේකෙන් කියන්නේ අපි කිකිලියෙකුට බිත්තර තියන්දින් ඒ ගන්න බිත්තර දාපු දවසේ ඉඳලා කොච්චර කාලයක් ගියපු ඒ කියන්නේ කොච්චර කාලයක් පරණ බිත්තරද රක්වන්න ගන්න හොඳ කියන කාරණේ ගැන. සාමාන්‍යයෙන් බිත්තරයක් දාපු දවසේ ඉඳලා කල්යන්න බිත්තරේ ජීවිතාවය ඒ කියන්නේ අපිට පැටියෙක් ගන්න පුළුවන් හැකියාව වේගෙන් අඩු වෙනවා. ඉතින් ඒ නිසා බිත්තර තෝරන්දී දවස් 5ක් ඇතුළත බිත්තර තෝරගන්න. දවස් 5ක් බෑ නම් අඩුම තරමේ සතියක් ඇතුළත බිත්තරවත් තෝරගන්න. එහෙම නැති වුණොත් ඔයාලට 100% ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ කාරණේ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයාලා ගොඩාක් බිත්තර පරණ වෙන්න ඉන්නේ නැතුව සාමාන්‍ය දවස් 2කින් 3කින් තෝරා ගන්නවා නම් ඔයාලට පුළුවන් 100% ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් ඒ නිසා ඒ කාරණේ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම අපි ඊළඟට බලමු බිත්තර ලක්ෂණ ගැන. ඊළඟට අපි සැලකිලිමත් වෙන්න ඕනි කාරණයක් තමයි මේක. මොකද අපිට හැම බිත්තරයක්ම රකින්න තියන්න ගන්න බෑ. නිරෝගී කිකිලියක්ගෙන් ගන්න බිත්තර විතරක් රකින්න තියන්න ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අසනීප සත්තුන්ගෙන් ගන්න බිත්තර රකින්න තියන්න එපා. මොකද සමහර රෝග කිකිලියන්ගෙන් බිත්තර හරහා පැටවුන්ට බෝ වෙනවා. විශේෂයෙන් සැල්මොනෙල්ලා වගේ රෝග අර ඔයාලා කටුලෙඩේ කියලා කියන්නේ. අන්න ඒ රෝග බිත්තර මගින් පැටවුන්ට බෝ වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම නිරෝගී කිකිලියන්ගෙන් ගන්න බිත්තරම රකින්න ගන්න. මොකද එහෙම නැති වුණොත් කිකිලියන්ට තියෙන රෝගත් පැටවුන්ට බෝ වෙන්න එක හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණේ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ වගේම බිත්තර තෝරාගන්දී බිත්තර කටුව තුනී බිත්තර තෝරාගන්න එපා. ඒ වගේම බිත්තර කටුවේ කැල්සියම් තැම්පත් වෙලා තියෙන ගැටිටි වගේ තියෙන බිත්තර තෝරාගන්නත් එපා. ඒ වගේම අසාමාන්‍ය විශාල අසාමාන්‍ය දිගට බිත්තරත් තෝරාගන්න එපා. සාමාන්‍ය හැඩයක් තියෙන බිත්තරේ තෝරාගන්න. අසාමාන්‍ය හැඩයක් තියෙන බිත්තර තෝරාගන්න එපා. බිත්තර රකින්න තියන්දී එහෙම වුණාම ඔයාලට 100% ප්‍රතිඵල ලබා ගන්න වෙන්නේ නැහැ. වගේම විකෘති සහිත සතුන් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඒ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් එහෙම වුණාම අපරාධ වලගේ මහන්සිය කාලය දෙකම. ඉතින් ඒ නිසා බිත්තර තෝරන්දී මම මේ කීව කාරණා ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. දැන් අපි බලමු රකින්දින් කිකිලිය අපි කොහොමද බලා ගන්න ඕනේ කියලා. මේක තමයි ඊළඟටම වැදගත් කාරණය. මොකද සමහර කිකිලියෝ ඉන්නවා කෑම කන්න කියලා එළියට ඇරපුවාම අය රැකුම් වලට එන්නේ නැහැ. එහෙම නැත්නම් මොකෙක් හරි සතෙකුට ගොදුරු වෙලා කිකිලි මැරෙනවා. එතකොට බිත්තර ටිකත් ඉවරයි කිකිලිත් ඉවරයි. ඉතින් ඒ නිසා ඔයාලට මම කියන්නම් අවුරුදු ගාණක් තිස්සේ මම කරන විදිය ගැන. මේ රකින්න කාලේදී කිකිලිව එළියට කෑම හොයාගෙන කන්න යවන්න එපා. මොකද එහෙම කරොත් මම අර කලින් කීව ගැටලු වලට අපිට මූණ දෙන්න වෙනවා. මොකද සමහර කිකිලියෝ එහෙම යවපුවාම රැකුම් අතාරිනවා.
ඒ වගේම සමහර විට මොකෙක් හරි බල්ලෙකුට මොකටයකට වගේ ගොදුරලා කිකිලි මැරෙනවා. ඉතින් එහෙම වෙච්චාම කිකිලිත් නැහැ, බිත්තර ටිකක් නැහැ. ඉතින් ඒ නිසා මම මේ කීව විදිහට ඒ රකින්න කාලේදී කිකිලිව එළියට යවන්න එපා කෑම හොයාගෙන කන්න. ඒ නිසා ඒ කාලේදී ඔයාලා කඩෙන් ගන්න ග්‍රෝවර් කෑම එකක් භාජනයකට දාලා කිකිලිට කන්න කෝඩුවෙන් තියන්න. සාමාන්‍ය රකින්න කාලෙට කිකිලි කෑම කන්නේ දවසක් කර දවසක් වගේ. ඉතින් මගේ මේ කිකිල් නම් කෑම කන්නේ ඉන්නේ දවස් 3කට 4කට පස්සේ. ඉතින් ඔයාලා ග්‍රෝවර් කෑම රකින්න කාලේ පුරාවටම කිකිල්ල දෙන්න. මේ කෑම දවස් 3න් 3ටවත් අනිවාර්යයෙන් මාරු කරන්න. මොකද නැත්තම් හුලම් වැදිලා පුස් වගේ ඇති වෙලා කෑමට සුදුසු නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒකනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම හාල් කුඩු එහෙම දෙන්න එපා. මොකද ඒවා ක්වොලිටි අඩු නිසා සත්තුන්ට අවශ්‍ය සියලුම පෝෂණය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලෝභ වෙන්නේ නැතුව කඩෙන් අරගෙන ග්‍රෝවර් කෑමම දෙන්න බලන්න. මොකද මේ ග්‍රෝවර් කෑම වල පෝෂණය හොඳට තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ කිකිලිට. ඉතින් ඔයාලට මේ දවස් 21කට උපරිම වුණොත් කෑම කිලෝ 1ක් යයි. ඉතින් ඒ නිසා ඒ ගැන හිතන්න නැතුව කිකිල්ට කඩෙන් අරන්ම ග්‍රෝවර් කෑම දෙන්න බලන්න. ඒ වගේම පිරිසුදු උණු කර නිවාගත් වතුර මේ කාලේ පුරාවටම කිකිල්ට බොන්න දෙන්න. ඒ වතුරට විටමින් B2 එහෙම නැත්නම් බීකෝ කියලා කියන්නේ අන්න ඒ පෙති දෙකක් වතුර ලීටර් 1කට දාලා කිකිල්ට බොන්න දෙන්න. ඉතින් මේ වතුරත් සාමාන්‍යයෙන් දවස් 2කින් 2කටවත් අලුත් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් දවසකට විටමින් B2 දෙනවා වගේම ඊළඟ දවසේ වල පුළුවන් සුදු ලුණු හොඳට පොඩි කරලා සුදු ලුණු ටිකක් වතුර ලීටර් එකකට දාලා දෙන්න. ඉතින් මේ විදිහට විටමින් B2 දවසක් දෙනවා, සුදු ලුණු දාලා දවසක් දෙනවා. ඒ විදිහට මාරුවට දවස් 21 පුරාවට ඔයාලට පුළුවන් වතුර සත්තුන්ට බොන්න දෙන්න. ඉතින් එහෙම වුණාම සතාගේ සෞඛ්‍යයට ගොඩාක් හොඳයි. ඉතින් ඒ නිසා ඔය විදිහට සත්තුන්ට වතුර දෙන එක ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ඔහොම තමයි මේ රකින්න කාලෙට කිකිලිට කන්න බොන්න දෙන්නේ. එතකොට කිකිල්ට බඩගිනි වෙලාවට එළියට ඇවේ කෑම කාලා වතුර බීලා ආපහු ගිහින් රකින්නවා. එතකොට අර එළියේ ඉන්න කාලේ අඩුව. එතකොට බිත්තර වලින් පැටව ලබා ගන්න පුළුවන් අපිට ඉක්මනට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවස් 21ක්ම යන්නේ මේ විදිහට කිකිලිව බලාගත්තොත් පැටව වෙන්න. සාමාන්‍යයෙන් දවස් 20ට කලින් පැටව වෙනවා මේ විදිහට කිකිලිව බලාගත්තාම. ඉතින් අපි ඊළඟට බලමු කිකිලිට රකින්න කෝඩුවක් දෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් රකින්න තියන්න ඕනේ වෙනම කෝඩුවක. සාමාන්‍යයෙන් මේ කෝඩුව තරමක් අඳුරු නිස්කලංක කෝඩුවක් වෙන්න ඕනේ. බිත්තර තියන් දිනෝ කිකිලිට පහසුවෙන් ඉන්න පුළුවන් ප්‍රමාණයේ බේසමක් වගේ එහෙම නැත්නම් පෙට්ටියක් වගේ එකක බිත්තර තියන්න. බිත්තර තියන් දීන් බේසමට අඟලක් දෙකක් විතර ඝනකමකට 10 දාලා බිත්තර ටික අසුරලා කිකිලිට රකින්න තියන්න. සාමාන්‍යයෙන් බිත්තර රකින්න තියන හොඳම වෙලාව කියලා මම නම් හිතන්නේ හවස. මොකද මම එහෙම තමයි රකින්න තියන්නේ. මොකද එහෙම තිබ්බාම අර අඳුරු වටපිටාවත් එක්ක කිකිල්ට ඒ බිත්තර වලට හැඩ ගැහෙන්න කාලයක් ලැබෙනවා. නැත්නම් අර දවල් තිබ්බාම ഘോഷාව ඒ වගේම කලබල වැඩි නිසා කිකිලියේ රැකුම් අතහරින්න වගේ එක හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා වලට හොඳයි රෑ වගේ වෙලාවක එහෙම නැත්නම් හවස වගේ වෙලාවක රකින්න තියෙන එක. ඉතින් අපි ඊළඟට බලමු පැටව වෙන්නේ කොයි කාලෙද කියලා. සාමාන්‍යයෙන් හොඳට රකින්න කිකිලියක් නම් දවස් 18ක් 19ක් වෙනදින් බිත්තර පුපුරන්න පටන් ගන්නවා. මගේ මේ කිකිල් නම් දවස් 18 19 වෙනිදින් බිත්තර පුපුරනවා. ඉතින් ඒක කිකිලිය අනුව වෙනස් වෙනවා. හරිම කාලය තමයි දවස් 21. ඉතින් දවස් 21 වෙනිදින් අනිවාර්යෙන් බිත්තර පුපුරන්න ඕනේ. එහෙම පිපුරුවේ නැත්තම් දවස් 21කින් පස්සේ ඔයාලා මේ බිත්තර වල මොට පැත්ත අර වායු කුහරයේ තියෙන පැත්තෙන් හිමීට පොඩිවට බිලින්න. එතකොට ඔයාලට පුළුවන් බලා ගන්න ඇතුලේ පණ පිටින් පැටව ඉන්නවද නැද්ද කියලා. මොකද සමහර පැටවු ඉන්නේ යාලට බිත්තර කටුව පුපුරාගෙන එළියට එන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔයාලා දවස් 21 හරි ගියාම ඔය විදිහට පිටිපස්සෙන් කඩලා බලන්න පැටවු ඇත්තටම ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් ඊට වඩා කඩන්න නැතුව එහෙමම කිකිලි ගාවෙන් ආපහු බිත්තරේ තියන්න. ඉතින් එහෙම තිබ්බහම සාමාන්‍යයෙන් පැය 12ක් පැය 24ක් ඇතුළත ඒ ඉන්න පැටිය එළියට එනවා. ඉතින් එහෙම බානින් ඇතුලේ ජීවි පැටවු නැත්තම් ඔයාලට පුළුවන් ඒ බිත්තර අයින් කරලා දාන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේ බිත්තර කෙලින්ම කඩලා බලන්න නැතුව ටෝච් එකක් වගේ එහෙම නැත්නම් මේ ෆෝන් එකේ ටෝච් එකකිනුත් පුළුවන් හොඳට අල්ලලා බලපුවාම පුළුවන් ඇතුලේ බිත්තරේ පැටව ඉන්නවද නැද්ද කියලා බලා ගන්න. සාමාන්‍ය විනිවිද පේන වගේ විදිහට පේනවා නම් ඒක ඇතුලේ පැටවු නැහැ. ඉතින් ඒ බිත්තර වල පුළුවන් අයින් කරලා දාන්න. සාමාන්‍යයෙන් අඳුරට වගේ පේනවා නම් ඔයාලා කඩලා බලන්න ඇතුලේ පැටව ඉන්නවද කියලා. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ බිත්තර වල පැටව ඉන්නව නැද්ද කියලා බලා ගන්න. ඉතින් ඔය මම කීව විදිහට ඔයාලා බිත්තර රකින්න තිබ්බනම් මෙහෙම බිත්තර සවුත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම 90ට වඩා ප්‍රතිශතයක් බිත්තර වලින් ඔයාලට පැටව ලබා ගන්න පුළුවන් මම කීව විදිහට කරා නම්.
ඉතින් ඒ නිසා උපරිම try කරන්න මම කියව විදිහට කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් මම කිව්වේ ඇත්තද නැද්ද කියලා බලා ගන්න. හරි ඊළඟට අපි බලමු පැටව එළියට ආවට පස්සේ මොකද කරන්න කියලා. අපි ඔහොම පැටව එළියට ආවට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මොකද අපි තියෙන බිත්තර වලින් කොච්චර පැටව එළියට ආවත් එයාලා දවසින් දෙකකින් මැරලා යනවා. අපි හරියට බලාගත්තේ නැත්තම්. මොකද එයාට අවශ්‍ය සත්කාර කරන්න නැති නිසා එයාලා මැරලා යනවා. ඉතින් ඔයාලට මේ පැටව එළියට ආවට පස්සේ එයාලට ග්ලූකෝස් තේ හැඳි දෙකක්, විටමින් B පෙති දෙකක් වතුර ලීටර එකකට දාලා හොඳට බොන්න දෙන්න. මෙහෙම සාමාන්‍යයෙන් දවස් දෙකක් දෙන්න ඕනේ. මේ වතුර දෙන්නින් අනිවාර්යයෙන්ම හොඳට නටනකම් උණු කරලා නිවාගත්ත වතුරට දාලා තමයි දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට දවස් දෙකක් දෙන්න. දවස් දෙකකින් පස්සේ ඔයාලට පුළුවන් ගනාඩෙක්සිල්, එන්ඩ්‍රොකෙයා වගේ එන්ඩ්‍රොෆ්ලොක්සසින් සංයෝගයේ තියෙන බෙහෙතක් දවස් 3ක් විතර දෙන්න ඕනේ. ඉතින් මේකත් අර කීයෝ විදිහට උණු කරලා නිවාගත් ජලයට දාලා තමයි දෙන්නේ. ඉතින් මේත් එක්කම විටමින් B2 එහෙම නැත්නම් B කෝපෙති දෙකකුත් වතුර ලීටර එකකට දාලා දෙන්න. ඉතින් ඔය විදිහට ඔය ඇන්ටිබයොටික් එක දවස් 3ක් දුන්නට පස්සේ දවස් 3න් පස්සේ ඔයාලට පුළුවන් දෙන්න චික්ටොනික් කියන මේ විටමින් එක. සාමාන්‍යයෙන් මේකත් දවස් 3ක් 4ක් වගේ කාලයක් දෙන්න ඕනේ. ඉතින් මේකත් දවස් 3ක් 4ක් කාලයක් අර මම කීයෝ විදිහට උණු කරලා නිවාගත් වතුරට දාලා සත්තුන්ට බොන්න දෙන්න ඕනේ. ඉතින් ඔය චික්ටොනික් කියන විටමින් එකක් දවස් 3ක් 4ක් දුන්නට පස්සේ ඔයාලට පුළුවන් විටමින් E කියන බෙහෙත් එක දවස් 10 ඉඳලා ආරම්භ කරලා දවස් 3ක් 4ක් දෙන්න. ඉතින් ওই විදිහට තමයි සත්තුන්ට අවශ්‍ය මූලික ඇන්ටිබයොටික් සහ විටමින් වර්ග දෙන්නේ. ඒ වගේම සත්තුන්ට මාසෙන් මාසයට අනිවාර්යෙන් දෙන්න ඕනේ පණු බෙහෙත්. ඒ වගේම වල සත්තු ගොඩාක් හදනවා නම් ඒ වගේම ඔයාලට පුළුවන් නම් අනිවාර්යෙන් වෛරස් වලට අදාළ වැක්සින් උත් දෙන්න. ඉතින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා දවසේ ඉඳලා මාස දෙකක් වගේ යනකම් සත්තුන්ට කොහොමද හරියට ප්‍රතිකාර කරන්නේ සත්තු මැරෙන්නේ නැතුව බලාගන්නේ කියලා. ඉතින් මම ඒකේ මේ බෙහෙත් කරන විදිය ගැන ගොඩාක් හොඳට විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේකේ ගොඩාක් පැහැදිලි කරලා කිව්වේ නෑ ඒ ගැන. ඉතින් ඔයාලට ඕන නම් මේ වීඩියෝ එක බලලා ගොඩාක් ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඇත්තට මේ විදිහට ඔයාලට සත්තු බලාගත්තොත් ඔයාලගේ පැටව මැරෙන්නේ නෑ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් ඕන නම් බලා ගන්න. හරි ඉතින් මම දැන් මේ කීව විදියට ඔයාලට කිකිලියක් තෝරාගෙන බිත්තර තෝරාගෙන රකින්න තිබ්බොත් ඔයාලට අනිවාර්යෙන් 100% ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කරලා බලන්න සාර්ථක වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් එහෙම රැකලා බිත්තර වලින් පැටව ආවට පස්සේ පැටව බලා ගන්න විදිය ගැනත් මම වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඔයාලට වැඩි දුර ඒ ගැන දැනගන්න ඕන නම් මේ වීඩියෝත් බලන්න. එතකොට ඔයාලට පුළුවන් නිරෝගීමත් පැටව ටිකක් හදාගෙන යාලව ලොක් කරගන්නකම් බලා ගන්න. ඉතින් මෙහෙම තමයි කිකිලෙකුට බිත්තර තියලා පැටව ගන්නේ. ඉතින් මේ පැටව මැරෙන්නේ නැතුව ලොක් කරගන්න විදිය ගැනත් ඔයාලට අර වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් තාමත් පැහැදිලිව. මොකද මම ඒක ගොඩාක් පැහැදිලිව වෙනම විස්තර කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් ඕනනම් බලා ගන්න. හරි ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා channel එක. මොකද ඔයාලා මේ ලයික් කරන, කමෙන්ට් කරන වගේ තමයි මම මොටිවේට් වෙලා ඊළඟට වීඩියෝ එකක් කරන්න ආසයි හිතෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා පෝල්ට්‍රි ෆාමින් වගේම ඩේරි ෆාමින් ගැනත් ගොඩාක් වීඩියෝ කරන්න. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක්.